ඉතින් අවුරුදු 18කට කලින් මේ වගේ කාලයක අපි බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරනකම්. හරියටම 2007 අප්‍රේල් 28 වෙනිදා මේ ලෝක කුසලාන අවසාන තරගය පන්දු ඕවර 38කට සීමා වෙනවා. ක්‍රිකට් ලෝකයට බිහි වෙච්ච හොඳම ආරම්භක පිතිකරුවන් යුගලයක් වෙච්ච ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ මැතිව් හේඩන් එදා අපිට පන්න පහර දෙනවා. එදා මෙන්න මේ කැච් එක ගන්න පුළුවන් වුණා නම් දිල්හර ෆර්නැන්ඩෝට ඇඩම් ගිල්ක්‍රිස්ට් එදා ලකුණු පොඩි ගානකට සීමා වෙනවා. ඔහු දැවී ගිය රිකි පොන්ටිං, ඇන්ඩ්‍රු සිමන්, ෂේන් වොට්සන්, මයිකල් ක්ලාක්, මයිකල් හසී කියන මේ සුපිරි පිතිකරුවන් සියලු දෙනාම එදා අපිට පහර දෙන්න බලන් හිටියා. ස්කොච් බෝල් එකක් හිර කරගෙන එදා පන්දු 104කදී ලකුණු 149ක් ලබාගෙන ඔහු එදා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉහළින්ම ඔසවලා තිබුවා. ඒ ආරම්භක සම්බන්ධතාවයේ බිදී යනකොට ලකුණු පූර්ව ඔසීලාගේ 172ක් වුණා. ඉතින් පන්දු ඕවර 38කට සීමා වෙච්ච මේ තරගයේදී ඔවුන් ලකුණු 281ක් ලබා ගත්තා. ඉතින් ඒ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව 7ක් වෙනකොට උපුල් තරංගව නැවතත් නේතන් බ්‍රැකන් හරවා යවන්නට සමත් වෙද්දී එදා ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ හදවත් කඩා වැටුණත් කුමාර් සංගක්කාර සහ සනත් ජයසූරියා, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ මැතිව් හේඩන් අපිට දීපු ගේමේ රිටර්න් එක දෙන ගමන් තිබුණා. වැරෙන් ඔසී කණ්ඩායමේ පන්දු යවන්නන්ට පහර දෙමින් තිබුණා. මේ ඩබල අල්ලපු ඒ ගැම්මට ඔසී පන්දු යවන්නනොත් එදා ගොඩක් බය වෙලා හිටියේ. විශේෂයෙන්ම හරි විදිහට සනා ෆෝම් වුණොත් මුළු ඔසී ටීම් එකටම සනාව නවත්තා ගන්න බෑ කියලා උන් දැනගෙන හිටියා. මොකද ඒ වගේ වෙලාවක නැවතත් වර්ෂාවෙන් අපිට බාධා වෙනවා. යනුව මුල් ලකුණු 123ක්ව තියෙනකොට කුමාර් සංගක්කාරව ලකුණු 54කට සීමා කරන්නට බ්‍රැඩ් හෝග් සමත් වෙද්දී මයිකල් ක්ලාක් සමත් වෙනවා සනත් ජයසූරියගේ කඩුල්ලටම පන්දු යොමු කරන්නට. ඉතින් මේක දකින ඕගොල්ලන්ට පේනවා ඇති ඒ බෝලේ මොන තරම් පාතින්ද ආවේ කියලා. ඉතින් ඒ කඩුළු දෙකේ බිඳ වැටීමත් එක්කම අපිට එදා ලෝක කුසලානය අහිමුණා කියලා කිව්වොත් මම හරියි. ඉන් පසු පිටියට පැමිණි කිසිම ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් එදා සාර්ථක වෙන්නට ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒ වෙලේ අපිට තිබුණු අවසාන බලාපොරොත්තුව තිලකරත්න දිල්ෂාන්. ඉතින් ඒ කඩුල්ලත් මේ විදිහට අවාසනාවන්ත විදිහට දැවී යද්දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙනවා ඒ 2007 ලෝක කුසලාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 215කට සීමා කරමින් ජයග්‍රහණය කරන්නට. මේ ලෝක කුසලානයත් සමග පිට ලෝක කුසලානය 3ක් ජයග්‍රහණය කරන්නට. ඉතින් එදා අපිට ඒ ලෝක කුසලානය අහිමි වුණත් ඒ ටීම් සෝන් එකේ ඉඳලා ඒ වර්ල්ඩ් කප් එකේ තිබ්බේ අමුතුම වයිබ් එකක්. ට්‍රූ ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා ක්‍රීඩා කරපු අවසාන ලෝක කුසලානයක්. හිතට කොච්චර දුක වුණත් අපි පෙරදුනත් ඒක මම වගේ